දැක්ක ගමන් හිතේ තියෙන ආසාවට සුරතල් සතෙක් ගෙනල්ලා සතත් අමාරුවේ වැටිලා වත් අමාරුවේ වැටෙන්න කලින් මෙන්න මේ දේවල් ටික දැනගත්තොත් හොඳයි. අංක 1 සතා වෙනුවෙන් වියදම් කරන්න ඔයාට ආර්ථිකයක් තියෙනවද? ඔයාට ඒ වෙනුවෙන් කැප කරන්න පුළුවන් සීමාව කොච්චරද කියලා අංක 1ට දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට ආදරණීය සුරතලාට වැක්සිනේෂන් වලට කැම්ප් වලට ඒවට වියදම් කරන්න සල්ලි තියෙනවද? ඒක ගැන ඉතා හොඳ අදහසක් ඔයාට තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ඔයාට එයා වෙනුවෙන් කොච්චර ඉඩ ප්‍රමාණයක් ඔයා ඉන්න ස්ථානේ දෙන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඔයා ඉන්නේ ඇනෙක්ස් එකකද නැත්නම් උඩ තට්ටුවකද? එහෙම නැත්නම් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන තැනකද? ඒක අනුව තීරණය වෙනවා ඔයා ගේන බ්‍රීඩ් එක මොකක්ද කියන එක. අනිත් එක තමයි ඇයි ඔයා සුරතල් සතෙක් ගේන්නේ කියන එක. ඒ කියන්නේ ආරක්ෂාවටද නැත්නම් සුරතලයට විතරක්ද? ඒක මතත් තීරණය වෙනවා ගේන බ්‍රීඩ් එක මොකක්ද? ගේන සුරතලාගේ සයිස් එක මොකක්ද කියන එක. අනිත් එක තමයි එයා වෙනුවෙන් ඔයාට කොච්චර කාලයක් වැය කරන්න පුළුවන්ද කියන එක. ඔන්න ඔය කරුණු කාරණාත් එක්ක ඔයා හිතලා බලන්න සුරතල් සතෙක් ගේද්දි ඔයා ගේන්නේ මොන වගේ කෙනෙක්ද? මොන වගේ බ්‍රීඩ් එකක්ද කියන එක. සුරතල් සතෙක් ගේන්න ඉන්න ඕගොල්ලෝ දැනගන්න ඕන A to Z සම්පූර්ණ විස්තර අපි වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඒ විස්තර ඔයාට ලින්ක් එකෙන් පහළ ඒ හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්.